ඔන්න ගයිස් අපේ තීරණාත්මක 15 වෙනි නේ බොහොම අමාරුවෙන් 15 වෙනි එපිසෝඩ් එකට හැමෝම පිළිගන්නවා. ඉතින් කොරියාව නම් කලබල ගොඩයි නේ. ගින්නක් පැතිරලා සමහරව කියනවා මේ හොඳ කාලයක් නෙවෙයි කොරියාවට මේ කියලා. එහෙම ඔයා මොකද කියන්නේ? ඒ කියන්නේ කොරියාවටමයි මේ දේවල් වෙන්නේ. එහෙම ගන්නෑ. ඉතින් ඇමරිකාවටත් උඩ ඒවා මේ මම පිළිගන්නෙත් නෑ ඔය කොරියාවට වෙනවයි ලංකාවට අපලයි එහෙම කියලා පිළිගන්නේ නෑ. නමුත් සමහර කියනවානේ එක දිගට ලෝකෙ පුරාම මචං කාලගුණික මේ විපර්යාස වෙලා තියෙනවානේ පරිසර මේ තත්ත්වයන් වෙනස් වෙලා ඒකත් එක්ක සිද්ධ වෙන දේවල් මේවා ඉතින් මේ මොකද සාමාන්‍ය කොරියාවේ මේ තුන්වෙනි මාසේ තියෙන්න ඕන උෂ්ණත්වයට වඩා අංශක දෙකකින් උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවලු. හරිද? ඒකත් එක්තරා බලපෑමක්. එහෙමත් කියලා තියෙනවා. ඉතින් පුද්ගල ක්‍රියාකරම තමයි ඉතින්. ඒ කියන්නේ සමස්තයක් ඒක තමයි ගානක් දශක පැතිරුනේ මොකක් හරි වායුව මේ පරිසර මේ තත්ත්වයන් වෙනස් වෙන මිනිස්සුන්ගේ දේවල් ක්‍රියාකාරකම්. ඒතර මේ සිද්ධියත් මිනිස්සුන්ගේ මැදිහත් වීමෙන් සිදු වෙන ඒවා කියලා කියන්නේ. හරියටම දන්නවා වතර ලංකාව වගේ නේ බං. අහවල් එකා කියලා අල්ලගත්තාම පොලිසිය ඌ තමයි හොරා කියලා අරන් යනවා. පරීක්ෂණ කළා හරියට ආවට පස්සේ තේරෙයි මේ මිනිහාගේ හරි තීරණය දැන් නම් පොඩ්ඩක් මැඩපැත් වෙලා නේද වැස්සත් එක්ක වැස්සලාවට ඔක හරියයි ඉතින්. ලෝක විනාශ වෙන්නේ නැහැ නෝනයි කියලා. එහෙම උනායි කියලා මේ රටවල් ෆිල් රටවල් නෙමෙයි. ඒ කියන්නේ මං කියන්නේ මේ මං දැක්ක සමහර කටේ පිළිදා තිබ්බා මේකවත් මැඩපවත් ගන්න බෑ අයියෝ මොකද්ද කියලා. මං කියන්නේ මේ ඒ ඇමරිකාවටත් බැරි උනේ. මැරුණේ ඔව්. මගේ හෙලිකොප්ටර්ස් 40ක් 50ක් විතර දාලා තිබුණා. ඒවලදී මිනිස්සු අපිට දැම්ම නම් දාන්න එච්චර හෙලිකොප්ටර් ඇත්තෙත් නෑනේ. ලංකාවේ මේ තිබ්බ එකත් කඩාගෙන තිබ්බෙත් පොඩි ගෝණියක් ඒකත් මේ ඊයේ වෙනදා කඩාවන්නා. එහෙම දෙයක ගින්නක් කියන්නේ ඒවා මෙහෙම නිමන්න පුළුවන් නම් ඕවා නිමන්න පුළුවන් මෙහෙමයි අර සාමාන්‍ය ගයක් ගිනි ගන්නවා වගේ එකක් නෙමෙයිනේ. කන්දක් මැද යන්න බෑ ඒක ගෝණින්ම තමයි. ඔයා කියන දැන් මං උදේවස වැඩට එහෙම යනකොට ඒ ඉස්සරහා වැවකින් අරයි යනවා. පේනවා. මේ ඒ කියන්නේ මේ මං ඉස්සරහා පේනවා. ඉතින් මීටර් 100 200 300 දුර තියෙන්නේ. වැවෙන් හෙලිකොප්ටර් වලින් අරයි යනවා. ඉතින් යන බකට් එක දැක්කම තේරෙනවා ඒක එකක් ඔය වගේ ලොකු ගින්නට මදි ඉතින් හිතා ගන්න බෑ. ඒක ඔච්චර දෙයක් ඕනේ අර ලංකාවට අර නැවක් ගිනි ගත්තේ ඒක ඉතින් ඔච්චර ගිනි ගන්න බෑනේ. මුහුදෙත් ගිනි ගන්නේ. වතුරේ. නැව ගින්නක් නවත්තන්න පුළුවන්. සම කියන්නේ එහෙම අනික කොරියාව ලැබු ගිනි වලට ටිකක් ප්‍රසිද්ධයි නේ කොහොමද? සම්පූර්ණ කොරියාවේ සම්පූර්ණ ගිනි වලට ඒ කියන්නේ අර සීත රටවල් වල අර තියෙනවා සීන් එකක් නේ. මොකක්ද දන්නවද? දැන් ගිනි ගැනීමත් එක්කම කරනවා දැන් මේ කතා කරද්දි තිච්ච දෙයක්. දැන් සමහර කෙනෙක් ඉන්නේ ඉස්සරහට දැන් පොම් එකත් එක්ක මේ එනකොට ඉස්සරහට මේ අපේ සමහර එක අපේ කට්ටියත් මචං එළිය පාක් වලට ගිහිල්ලා සින්දු කීයේ කෑ ගහලා බාබකියු එහෙම දානවනේ. පාටි දානවා. ඔවට කේස් වෙනවා. හොඳේ. ඒ කියන්නේ වේබුක් කෙනෙක් කරනකොට වෙනතර වඩා තදින් ඔක දිහා බලන ප්‍රමාණය වැඩි. හොඳේ ඒ නිසා අපිට අනිවාර්යයෙන් පරිස්සම් වෙන්න වෙනවා මචං මේ පාර. ඔව් මම දැක්ක පෝස්ට් ෂෙයා වෙලා තියෙනවා කැන්සල් වෙලා කියලා නේ ඉවෙන්ට්. මොකද ආව ඒ කියන්නේ මේ මල් පිපිරන බං ඒක චුක්චේ තිබ්බේ ඔයාලා කැන්සල් කරලා. ඒ අනම්මනම් පුල්කොත් එහෙම ඔව් ෆයරින් අයියෝ අනම්මනම් සිංහල අවුරුදු උත්සව නම් තියෙයි නේද? ඒක කැන්සල් වෙන්න බෑ අපිට ෂෝ එකක් අංජලා කරලා ෂෝ එක නතර කරලා තියෙනවා කියලා දාලා තිබ්බා මම දැක්කා. එතකොට අවුරුදු උත්සව නම් ඉතින් කියයි ඒවනේ. අවුරුදු උත්සව අප්‍රේල් 13 මුලින්ම පටන් ගත්තේ අපිට මන්දා අපේ තේගුවේ අප්‍රේල් 13 එකක් තියෙනවා එකක් තියෙනවා තේගුත් තියෙනවා තේගු සොන්සෝ තියෙනවා කෙන්සාන් තියෙනවා ඔයාලගේ කොහෙද අපේ ජොන්ජු චොල්ලපුත්තෝ එතකොට මේ ඉක්සාන් ඒකටයි තියෙනවා ඔයාලගේ නේ හෙත් එකක් තියෙනවා ඉක්සාන් කිම්ජේ ඉක්සාන් කිම්ජේ කිට්ටුව දැනට මම දැක්ක තායින පාරන් එකක් තියෙනවා පාරන් යුත් එකක් මම දැක්ක දැන් මම අද දැක්ක ඇඩ් එක ඒක 13ද නෑනේ මේ ඔයා එකම දිනේද කිව්වේ නෑ නෑ මට දින දෙක මතක නෑ ආයේ උල්සාන් එකක් තියෙනවා උල්සාන් චමින් දෙලා උල්සාන් තියෙනවා කිම්ජෙත් තියෙනවා කිම්ජේ වෙන චොංගප් මේ කට්ටිය අපේ වටේ කට්ටිය තාපව් කිම්ජේ alright එතකොට මම තියෙනවා කිම්ජේ අපි ළඟ අංජනලාගේ ඒගොල්ලොත් අනිත් තමන් කිව්වේ එතකොට ඔයාලා කොහෙද හරියටම කියන්නේ ඒරියා එක අපේ ඇවිල්ලා වංජු එතකොට වංජු කවුරුසයක් තියෙනවා කිම්ජේ වල තියෙනවා තේගු වල තියෙනවා තේගු සොන්සෝ වල ඊට පස්සේ කෙන්සාන් එකක් තියෙනවා ඊට පස්සේ උල්සාන් එකක් තියෙනවා චොංගපුත් තියෙනවා දැන්ට පාරන් මේ පැත්තේ එකක් තියෙනවා ක්වංජුත් එකක් තියෙනවා
කොන්ජුත් තියෙනවා. ඔන්න ඔක්කොම ගියහැකි ඒවට යන අයට හොඳයි මචං. අර පහුගිය කාලේ කිව්වනේ ලංකාවේ ෂෝ එහෙම තියෙනකොට මචං මේ හෙන ගණන් වැඩි ඕවට කොහොමද යන්නේ මේ කසා කන්න කරනවා කියලා. ඕන් නිකන් දෙනවා දුවපල්ලා. ඔන්න ෆ්‍රී ගහන්න ෆ්‍රී මියුසිකල් එක. ඔව් අපේ කරාවත් නැවිගේෂන් බෑන්ඩ් එක ලස්සනට සිං කරලා බලන්න පුළුවන්. පහේ ඉඳලා හවස. මේ කොජේ තියෙනවා. කොජේ ඔය එවන්නයිලාගේ මේ එකක් මේ කොජේ කොද ඒ පැත්තේ එකක් තියෙනවා. හවසට ලස්සනට තියෙයි මේ පැත්ත ලස්සනයි නේ. මම එකක් දැක්කා. අවුරුදු 20 කොහරි 10ක් විතර ගොඩයි අපි ඉස්සරහට බලමු පෝස්ට් එක බලලා ඔක්කොම එකතු කරලා දාන්න ෂෙයා කරන්න. අපිට සත එකක් කරමු. හයිවෙන්දර වගේ එකක් දාමු. ඒක දාමු. නෑ දැන් හොඳ මාතෘකාවට ආවේ හොඳේ. ඔය මම දැන් ඔය ෂෝ මේ අපි ඔයිට කලින් සතියකට කලින් කතා වුණා මතකද? දැන් අපේ කට්ටිය මේ ඔය කොරියාවේ හරි ප්‍රසංග ඔතේම මේ සල්ලි බලාගෙන කරන්නේ කියන්නේ මේවා හෙන ගණන් වැඩි ඇයි ඕවට ගණන් දීලා යන්නේ මෙච්චර ගණන් දෙන්න ඕනද ඉස්සර නම් ඉස්සර කියලා ඔය කියන්නේ මානම් 2යි ඉස්සර ටිකට් එකක් 3යි ඕවට දැන් මෙහෙම යන්න උදාහරනවා. ඉතින් එහෙම කියන අයට ඔන්න දැන් ෆ්‍රී chance හම්බිලා තියෙනවා. ඕවට ඇත්තටම සල්ලි වේදන් වුණා ස්පොන්සර් නම් කරන්නේ හැමෝම. එහෙම කරනවා. ඉතින් ඔය අපේකට චොන්පානමට වැඩි යනවා. දෙයක් අරන් එන්න කැමති කට්ටියට ඔන්න තියෙන අවුරුදු 20ට කියලා කාලා බීලා විනෝද වෙලා රණ්ඩු සරුවල් නොවි මේ පාඩු බැටික් කරන් එන්න. මොකද නැත්තම් සංවිධායක මණ්ඩලෙට සිද්ධ වෙනවා මචං. අවුරුදු 20 ඉවර වන්දි ගවන්න. මොකද ඔයගේ මේ මොනවා හරි වෙලා හිතන්නකෝ සිගරට් එකක් හරි බීලා ගිනි හරි කොහෙරි ගත්තොත් මේ කාලේ හැටියට අම්මට සිදු වෙනවා. එතකොට මේ ඔව් දැන් අපේ ග්‍රවුන්ඩ් එකේ මේ සිගරට් බොන්නත් බෑ. බොන්න පුළුවන් බිම දාන්න බෑ. ඉටි ප්ලාස්ටික් නේ තියෙන්නේ. ප්ලාස්ටික් තියෙනවා ඒක උණු වෙනවා ගෙවන්න වෙනවා. ඔව්. ඒක නිසා ප්‍රවේශමින් නේ. කොහොම හරි මම මැදි ඇත්තලා මචං ඔය විවිධ දේවල් වලට ගත්ත ඒ කියන්නේ ක්‍රීඩා පිටි නැත්තම් සංගීත ප්‍රසංග සඳහා ඔය ගත්ත ස්ථාන 3-4ක් 5ක් තරම් තියෙනවා. ඒ පහම මට මොනිටරින් ආයෙ දෙන්නේ නැහැ කවදාවත් කියලා. තේරුණාද? ඒක නේද අපි මොකක් හරි වැඩකට එක තැනකින් එකක් ගත්තොත් ඒක එච්චරයි ආයෙ දෙන්නේ නැහැ. ඒ අපේ අයගේ හැබැයි දැන් මේ අපේ කාලයක් තිස්සේ කරගෙන යනවා දැනට නම් අවුලක් නැහැ ග්‍රවුන්ඩ් එක. ගන්න පුළුවන් බලමු ඉතින් ඒකත් බොහොම අමාරුයි එහෙම හැමදාම දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒක මම කියන ග්‍රවුන්ඩ් දෙන්නේ නැහැ, හෝල් දෙන්නේ නැහැ. එහෙම වෙලා තියෙනවා ඉතින්. ඉතින් හරි අපහසුයි. එහෙම වෙනවා. ඉතින් ඒක තමයි කියන්නේ අපි මේ කතා කරන්නේ ඒව තමයි නේ. ඒක හදාගන්න නෙමෙයි. ඒ නිසා. ඒකයි මේ මොකද්ද අර E74R වීසා එකත් ක්‍රියාත්මක කරන මේ මාසෙ දැන් නේද? අප්‍රේල් වගේදී දැන් පටන් ගන්නවා. E74R එකයි F2R එක කොහොමද තිබ්බා? අලුත් වීසා එකක් ඒකෙත් ලොකු වෙනසක් නැහැ අර මේ E9ට මාරු වෙන්න පුළුවන්. යම් විදිහක් තමයි තියෙන්නේ. ඒක තමයි. ඉන්කු කම්සු චියොක් හරි ඉන්කු කන්සිම් චියොක් ඒ දෙකෙන් එකක ඉන්නවා නම් මාරු වෙන්න පුළුවන් නේ. ඒ ගැන වැඩි විස්තර අපි දිලෝන් අය දවසක ගෙන්න කියලා කතා කරමු. එයා දාගම එයා දාලා සම්බන්ධය අපිට වඩා නීති ඔක්කොම දාන්න. මචං මේ ටික ගිය තව වෙන නිවුස්. ඔය ටික තමයි සාමාන්‍ය ළඟ ළඟ ගියනේ. ආයෙ තිබ්බයිද එක එක දේවල් ළඟ ඔය ජෙබේ. ඒවා වල්පල් ජනාධිපති එළියට ආවනේ. එයා එළියට ආවා. ඊට පස්සේ කොහොමත් මේ බරපොඩක් මල් පිපෙන එක පොඩ්ඩක් දුකසේමයි ඔය ගිනි කතන්දරේ හින්දා මචං. ඒ ටික හින්දා පොඩ්ඩක් මල් මම හිතන්නේ ඉක්මනට පිපෙලා ඉක්මනට යයි නේද රස්නේ. එහෙමවත් තියෙන්නේ. මොකද ඒක තමයි අපි අර උෂ්ණත්වය වෙනස් වීමත් එක්ක එහෙම කතාවක්. අවුරුදු ගානකට පස්සේ වැඩිම සීතලට අපේ මේ අයිස් වැටුන තැන් තිබුණා. ඊට පස්සේ මේ පාර සමහරට කොරියාවේ වැඩිම රස්නේ කාලය වෙන්න පුළුවන්. කොහොම දේවල් වෙන්න පුළුවන්. පරිසර උෂ්ණත්වය. ඉතින් අයිස් වැටිලා මැරුණත් එක්කනේ. ඔව්. කීප දෙනෙක් මේ පාරත් මේ මෙතනත් අර සම්කන්දෙත් ප්‍රශ්නේ නේද වැඩිහිටි අය තමයි මේ ඒගොල්ලන්ට අර මේ අයින් වෙන්න එහෙම බෑනේ ටක් ටක් ගාලා. ඒක තමයි ගොඩක් ගැටලුව. එතකොට ගින්නම මචං පහුගිය දවස් ටිකේ මේ කියන්නේ ඊයේ වගේ වෙනකොට මම දැක්කේ අප්ඩේට් එක තිබ්බේ 28ක් කියලා. ඒක වෙනස් වෙන්න පුළුවන් සමහරට එක එක නිවුස් වල එන විදිහනේ. 28ක් කියලා තිබ්බේ තවත් ඒක වැඩිද හරියටම දන්නේ නැහැ ඉලක්කම. 28ක් විතර නැති වෙලක් තිබුණා. ඒ නිසා තමයි අර ශෝක කාලයක් විදිහට ඒක අර මේ ප්‍රසංග මුකුත් තියන්නේ නැත්තේ. ඒකත් එක්ක තමයි ලංකාව කාලයක් කියන්නේ ඒක එම රජයෙන් පත් කළා නැහැනේ. රජයෙන් පත් කළා නැහැ. නමුත් අර තියෙන ඒවා කැන්සල් කරලා තියෙනවා. ඔව්. අපි මේ රටවල් වල කොහොමත් ලංකාවට වඩා ටිකක් වෙනස් අර සමාජයේ පොඩ්ඩක් මොකක් හරි උනේ ගමන් ඒක එක්ස්ප්‍රස් කරනවා ඉක්මනට. ඒ කියන්නේ මචං කොරියාවේ සාමාන්‍ය එක මිනිහෙක් මැරෙනවා කියන්නේත් ඒක මචං මිනිස් ජීවිතේ වටිනාකම වැඩි කොරියාවේ. ඒකම හැම වෙලෙම කියන්නේ අපි මචං මේ කොරියාව අතහැරලා ගිහලා ලංකාවට ගිහිල්ලා අපි මැරුණොත් එහෙම මොකක් හරි දෙයක් වෙලා අපි වාහනයකට හැප්පිලා මැරුණා කියමුකෝ. අඩුවා රංගයා මැරුණා අපරාධී ඉවරයි බං. ඔච්චරයි. ඒ කියන්නේ කොරියාව මැරුණොත් මචං ඒකට ඒ කියන්නේ මාර හේතුත් හොයාගෙන ඒ හේතුවරු උත්තරෙත් හොයන්න try කරලා
අන්තිමට ජීවිත වටිනාකමකුත් දීලා මචං ඒක මූල්‍යමය වටිනාකමකුත් දෙනවනේ මචං. ඒ කියන්නේ අපි හිතා ගන්න බැරි විදිහේ ඒකකුත් දෙනවා. ඉතින් ලංකාවේ දින වෙන ලංකාවේ දින මචං සාමාන්‍ය මිනිහ මරන ලක්ෂ ඒ කියන්නේ ඔය පේන්නේ පොලිසියෙන් වෙඩි කාලා මරනවත් මොන හරි දෙයක් වුණා මචං ලක්ෂ 2යි 3යි 5යි ඔහොමනේ. ඒ වගේ දෙන්නේ. ඉතින් මං කියන්නේ මේ මිනිස් ජීවිතවල වටිනාකම මූල් සල්ලි වලට ගන්න බෑ කවදාවත්. නමුත් කොරියාවේ ඒකනේ මචං කොහොම ගණන් හිතන්නකෝ. ගිලක් ගියාම මචං කෝටි ගණන් හම්බෙනවනේ බං. ඒක ඒ නිසා මේ කොරියාවේ මචං ඔය වගේ 20 ගාණක් 30ක් මරනවා කියන්නේ ලොකු සිද්ධියක් මචං. දැන් අපේ ලංකාවේ මචං බස් අනතුරුනේ දවසට කී දෙනෙක් මරනවා බලන්න. කවදා කොරියාවේ එහෙම වුණා නම් කොහොමද? දැන් මම දැක්කා අද ලංකාවේ හයිවේ එකේ මේ අපි දෙන්න මේ කතා කරන දවසේ අදත් මම දැක්කා හයිවේ එකේ ගින්නක් කරන දෙන බස් එකක්. මිනිස්සුන්ට මොනවද දන්නේ නැහැ. කොරියාවේ එහෙම වුණා කියලා හැමදාම අනිවාර්යෙන් ඇක්සිඩන්ට් එකක් පෙන්නනවාම තමයි. ඔව්. ඒක නිසා මචං මේ මෙහෙ හැබැයි මෙහෙ එහෙම මේ දැකලා තියෙන ඇක්සිඩන්ට් මැරෙනවා කියලා මං අච්චර දැක අහලා නැහැ. මැරෙන අඩුයි. නෑ හොඳටම හොඳ පාරේ වාහනේවත් දිනන හොඳට බලන්න. ඇයි පාර දාලා තියෙන්නේ? මෙතන අනතුරක් විය හැකි තැනක්. මෙන්න මෙතන ආබාධිතව මෙච්චරක් ඉන්නවා. සමන් වෙච්ච අය මෙච්චරක් ඉන්න එක දාලා මැරුණා මෙච්චරක් කියලා ලොකු ඔය හතරමං වගේ බස් මැරිලා තියෙනවා. ඒ වුණාට අර ලංකාවේ මම දන්නේ ටීවී වල පෙන්නන්නේ නැද්ද දන්නේ මට එහෙම දැනෙලා නෑ මෙහෙම ගොඩක් මැරෙනවා වගේ. මැරෙනවා ඇති. අනතුරු වල එහෙම මැරෙනවා අඩුයි. ඒ කියන්නේ බස් මේ කියන්නේ මොකක් ඒ කියන්නේ අර ගුවන් යානය ඒ වගේ මතන් කරලා. ලංකාව වගේ බලන්න අර බස් තැලිලා පේන හැටි. ඒකට හේතුව හරියට වලට පෙල්ලිලා. ඔව්. ඒකට හේතුව මචං ප්‍රවාහන සේවය මචං කාර්යක්ෂමයි සහ ආරක්ෂිතයි. මාර්ග පද්ධතිය කාර්යක්ෂමයි සහ ආරක්ෂිතයි. උතරම තියෙනවනේ ගතු පල්ලම් වල එහෙම නෑනේ. මිනිස්සුන්ට ගමනාගමනට තියෙන එකම ප්‍රවාහන සේවය ලංකාවගේ බස් එක හරි කෝච්චිය හරි විතර නෙමෙයිනේ. ඒ කියන්නේ එහා සමාන මචං පිරිසක් ගුවන් මගින් රට ඇතුළේ යනවා. චිහාචෝල් තියනවා. තමන්ට වාහන තියනවා. එහෙම එකක් තියෙනවා. මිනිස්සුන්ට මචං මොන වුණත් විනයක් හික්මීමක් එක්කනේ පාරේ යන්නේ. එතකොට අනතුරු කැමරා තියෙන ඕන තරම් කැමරා ස්පීඩ් කැමරා හැමතැනම. කියන්නේ ඔයා හිතනවා නිකන් මෙහෙම මේ පොලිසියෙන් ඇවිල්ලා අද දාන්නේ නෑනේ හෝ කියලා පයින්නලා. ඔව්. ඔක්කොම කැමරා. ලංකාවේ තියෙනවා මචං ලංකාවේ මං හිතන්නේ දිනේ මතක නැහැ මේ එන දවස් කීපය ඇතුළත හොයන මාසය වගේ ඇතුළත ලංකාවේ දෙනවා සිස්ටම් එක අපිට පොලිසියෙන් දඩයක් ආවොත් ඒ වෙලාවේදී එතෙන්දිම අපිට ගෙවන්න පුළුවන් ඔන්ලයින් ගෙවන්න පුළුවන් ක්‍රමයක් හදන්න යන්නේ ලංකාවේ. ඒක හදාන්න ඒක නම් හොඳයි. නැත්තම් අර අපේ අනුරාධපුරේ ගිහිල්ලා එන ගමන් අනුරාධපුරේ ඇල්ලුවා නම් මෙහෙ ඉඳලා ආපහු අනුරාධපුරේ යන්න ඕනේ. ඒක විතරක් අරන් එන්න. අල්ලස් එකක් නැති වෙනවා. ඒතර පොලිසියට අපි පගාව දෙන්න ඕනේ. ඇයි පොලිසියට පගාව ලංකාවේ දෙන්නේ? මම නුවර මම එනවා මචං කොහෙද මේ යනවා ත්‍රිකුණාමලේ. ත්‍රිකුණාමලේදී මාවැල්ලුවොත් එහෙම මං එන්න ඕනේ මචං ආයේ ලයිසන් එක එලි හදන් ත්‍රිකුණාමලේට. මොකක් හරි හදි සිද්ධියකදී. එනිසා මට ඒක නෑ මම මේ වෙලාවෙම කිව්වා වෙඩික් කරගත්ත ඉවරයි. ඒක ඉතාම හොඳයි මේ එනිසා. කොහොම දෙයක් මේ ඕල් ටික තියෙනවා. ඒතකොට කොරියාවේ GNI එක පොඩ්ඩක් උඩ ගියා නේද? වීසා මාරු කරන්න ඉන්න කට්ටියට පොඩි අවුල් ටිකක් වෙයි. ඉතින් පොඩ්ඩක් ගානේ හැම යවුණා එතනත්. GNI එක ඉතින් එන්න එන්න උඩ යනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒක උඩ යන්න හේතුව ජනගහනය අඩුවීම සහ ආර්ථිකයේ වර්ධනය. ඉතින් ඒක සම්පාක්ෂණය මට ගොඩාක් මට ඊයේත් දැම්ම මල්ලි කෙනෙක් මේ ලංකාවේ ඉන්න කට්ටිය මම දන්න අය නෙමෙයි නොදන්න කෙනෙක් මැසේජ් එකක් දානවා අයියා අපි විභාගයට මෙහෙම ඉන්නේ කෙලවෙයි නේද කොරියාව කඩාවැටලා නේද තියන්නේ අහනවා. එහෙම එකක් නැහැ ඉතින් මං කිව්වා ඉතින් දන්න එක නෑ. අර ගණන් හදලා බලද්දි මචං ආර්ථික විද්‍යානුකූලව මොකක් හරි වෙනස්කම් පෙන්වන්න නැති. ඒකට මචං අර ඊට වඩා මචං කොරියාවේ පොඩි ආර්ථික පසුබෑමක් තියෙනවා. කඩාවැටීම ගෝලීය ට්‍රෙන්ඩ් එකත් එක්ක ඇමරිකාවත් කඩාවැටලානේ. ඔව් ඇමරිකාව චීනය යුරෝපය එතකොට හැමතැනම කඩාවැටීගෙන යන වෙලාවකදී මේකට බලපාන ප්‍රධාන වශයෙන් මචං ගෝලීය යුද්ධ ටිකක් තියෙනවා මේ වෙලාවේ. ඒ ටිකත් එකයි අර මේ දේශපාලන අස්ථාවරයත් පොඩියට බලපෑමක් තියෙනවා රටේ. ඒක දුවන්නේ හරියට දුවන්නේ නැති වෙන්නේ. ඒ මල්ලි කියන මම හිතුවේ මචං නෑ කවුද කිව්වේ කියලා. නෑ නෑ කට්ටිය කියන්නේ අර මේ කියන්නේ යාගේ සෝෂල් මීඩියා කොරියාවෙන් එන ටික නෑ. මොකද ලංකාවේ කෙනෙක් මචං මොකද ITN එකේ නිවුස් බලන්න මේ ඔය ඉගෙන ගන්නද බෑ නෑ නේද? මේ නිවුස් බලන්න ඉගෙන ගන්නද නෑනේ. කොහොමත් ඔය මේ කෝට් එක එහෙම අඩු වෙලාටත් වඩා මේ මිනිසුන් කම්පැනි වැහිගෙන යනවා ඉතින්. මචං කොරියාවේ. තේරුණාද? අපේ අය දැන් කිව්වට ජොබ් නෑ මල්ලි අරකයි මේකයි කියලා දැන් කිව්වට E9ට මේ දවස්වල නොදොම්බල ජොබ් නෑ කියලා කිව්වට ඒකමනේ මචං ඔය විකාශන වෙලා තියෙන ලංකාවටත් ඒ කියන්නේ වෙබ් එකකින් අයියා කොරියාවට කෙරෙවිලාද ජොබ් නෑ නේද කට්ටිය දිනේද කියලා අහන්නේ. මෙහෙ ඉන්න කෙනේ මචං. ඔයා හිතන්නේ ජොබ් නෑ නෙමෙයි ජොබ් තියෙනවා අපිට අර සැටිස්ෆයි වෙන විදිහේ ජොබ් නෑ මචං. අර අපි හොයන අපේ ලංකාවේ වුණ සම්බෙක් සාබෙක් ඒ ජොබ් එක නැත්තේ මචං. එහෙම නැත්නම් ජොබ් හැබැයි
මම දැවිල්ල 7ක් 8ක් වෙනවා ඒ හැම අවුරුද්දම කිව්වේ ජොබ් නම් අඩුයි මේ දවස්වල කියලා තමයි හැම අයියලම කිව්වේ. ඕම් කියන්නේ මොකද එයාගේ ඔය දැන් මගේ මන දැන් ඔබේ මනසේ මේ අවුරුද්දේ නම් ජොබ් තියෙනවා හොඳට කියලා නම් මොනා කවදාවත් අහලා නැහැ. හැමදාම ජොබ් නැහැ තමයි. දැන් අපේ මචං ඔළුවේ තියෙන මගේ මනසේ නම් මට මේ ගාන වැඩ කරලා මට මේ ගාන පඩියක් තිබ්බොත් ඇති. දැන් තව කෙනෙක්ගේ තියෙන බල මට මේ ගාන වැඩ කරලා මේ ගාන පඩියක් ඕනේ. එහෙමනේ එයා හිතන මට්ටම අනුව තමයි ඒ කම්පැනියේ වැඩ එයාට සෙට් වෙන්නේ. එතකොට එයා කියනවා වැඩ නැහැ මම මේ කියලා. ඒකවද සතිය දවස් පහ නැත්තම් සෙනසුරාදා විතරයි මම ඉරිදා නැහැ. සමහරගේ ඉරිදා තියෙනවා බා සමහර දවස්වල මෙහෙම නෑ. ඕකයි කතන්දරේ. අපි අයට දවස් 7ම තිබ්බත් බෑ 6 තිබ්බත් බෑ 5 ඕක ප්‍රශ්න යෝග මචං. ඒ කියන්නේ මේ ටික ඇත්තටම පේන විදිහට කම්පැනි වැඩ අඩු කරගෙන යනවා. ඒක මචං මේ ආර්ථික ප්‍රශ්න තමයි ඇත්තටම ඉතින් මේ එන්න කොරියාවේ මචං රජයෙන් එක ශිපබකින් හරි කියන්නේ බෙගමකින් හරි අඩුම තරමේ පඩියක් වැඩි වෙනවා කියන මචං ඒක දරා ගන්න අමාරුනේ සමස්තයක් විතර වියදමන්නේ. එතකොට යාළ එක කප්පාදු කරනවා. සහ කම්පැනි වල තියෙන මේ කියන්නේ මොකද කම්පැනි එක මචං මොකක් හරි ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා නම් ඒ ප්‍රොඩක්ෂන් එක මචං දෙන්න ඕන නියමිත කාලයක් දිනයක් වෙලාවක් තියෙනවනේ. ඒකට අනුව දෙන්නත් ඕන. ඒක දෙන්න නම් මචං මෙයාලා සතිය දවස් 7ම වැඩ කරන්නත් ඕන, ඩේ ඇන්ඩ් නයිට් ගහන්නත් ඕන, ඕටි දෙන්නත් ඕන කියමුකෝ. එතකොට මේ කම්පැනි ලොකු අතිරික්තයක්, ඒක ලොකු වියදමක් දරනවා ප්‍රොඩක්ෂන් එක එළියට ගන්න. ඒ නිසා මෙයාලා කරන්නේ මොකද්ද? අදාළ දිනෙට දෙන්න ඕන නම් ප්‍රොඩක්ෂන් එක මචං තව සබ් කම්පැනිට දෙනවා. එතකොට ඒ අදාළ කම්පැනි මචං වැඩ තියෙන ප්‍රමාණයත් අඩු වෙනවා. එතකොට වැඩ කරන අයට ගෙවන දින පරිදි අඩු වෙනවා. වැඩත් අඩුන කම්පැනිත් අර එයාලා ගියපු ලෙවල් එකට එනවා. ඒ කියන්නේ එයාලා බලාපොරොත්තු වෙච්ච වියදම යන්නේ නැහැ. ඒක බැලන්ස් වෙනවා. තව කම්පැනියක් හෝ තවත් මොකක් හරි තැනක ව්‍යාපාර අවස්ථාවක් බිහි වෙනවා. ඔන්න ඕක තමයි චේන් එකක් විතර යන්නේ. ඉතින් එතකොට අපේ අයට නොදුම්බුලි මැසේජ් එන්න පටන් ගන්න මොකද්ද? අර මේන් කම්පැනි තිබ්බ එක නෙමෙයි. ඒකෙන් සබ් ගත්ත පොඩි කම්පැනි මචං. ඒක සමහර 8-5 කම්පැනියක් වෙන්න පුළුවන්. මේකට වේගුවෙක් හොයනවානේ. E9 කෙනෙක් මට ලංකාවේ කෙනෙක් දෙන්නෝ කියලා එයාලා දාලා. ඉතින් අපේ අයට නොදුම්බුලි ගියාම එනවා. 8-5 එකක් පිස්සුද බයි යන්න. වැඩ නෑ බං. වැඩ නෑ නෙමෙයි. බැලන්ස් කරන්න යාලා. එකයි රතන් දෙවිදි. ඔතන මේ පොඩි වාසනාවකුත් තියෙන්න ඕනේ හැමෝටම මේ සල්ලි හම්බෙන ලොකු ජොබ් හම්බෙන්නේ නැහැ. 8-5 අවුරුදු 5ම වැඩ කරන්න හම්බෙන්නත් පුළුවන්. ඒක ඉතින් වෙලාවනේ. ඒක අනිවාර්යෙන්ම පඩි වැඩිය හැම වැඩ අමාරු නැති කම්පැනියක් වෙන්න ඕනි කියලා එකක් එහෙම වෙන්නත් බෑ. ඒක ඉතින් වාසනාව තියෙන්නත් ඕනේ වගේ කම්පැනි හම්බෙන්න. වාසනාවයි ස්කිල් තියෙන්නත් ඕන. ස්කිල් තියෙන්නත් ඕන කොරියන් භාෂාවක් ටිකක් පුළුවන් වුණොත් එහෙම පොඩ්ඩක් කතා කරලානේ පඩියකට යන්න පුළුවන්. පළපුරුද්ද ඔක්කොම වඩා පළපුරුද්ද තියෙන්න ඕනේ. මේ මැෂින් ගහලා තියනවා නම් හරි මට ඕන තැනකින් ටක් ගාලා රින්ගලා යන්න පුළුවන් නේ. හරි. ඉතින් තව මොනවාද තියෙන්නේ විස්තර? තව කියන්නේ ඉතින් ඕක තමයි ඔය විස්තර ටික. අර මම වෙලේ කියන කියපු කතාව මතක වුණා. අපි ඔය සති 3-4ක් තිස්සේ කතා කරමු කියපු මාතෘකාවක්. ඔය මේ ඔය දවස් 20ක් තරම් මන වෙන එකත් එක්ක මේ ඇයි පහුගිය කාලේ ගියාම මතකද මේ අපි තාමත් යනවා ඔය කතා එහා මෙහා. කොරියාවේ ෂෝ එකම තියද්දි මචං මිල වැඩි කිව්ව ටිකට් වල ඒකට හේතුව ඔව් අපේ කට්ටියගේ තිබ්බා ඉස්සර ටිකට් එකක් මානන් 2යි දැන් එහෙම නෑ එහෙම වෙන්නේ පිස්සු මේවා යන්න ඕනේ නැහැ එක්කවත් වර්ජනය කරමුගෙන වර්ජන රැල්ලක් වයි නිකන් ගියා පහුගිය මාසේ වගේ ඒ කාලය ඇතුළත මේ මට නිකන් ඒ කියන්නේ නිකන් ඔළුවට ආවේ දැන් ඉස්සරහටත් දැන් මේ සමහර එක දේවල් මිනිස්සු කරනවා කොරියාව වෙනස් වෙලා මචං ඉස්සර තිබ්බේ මියුසිකල් ෂෝ විතරයි දැන් ඔන්න ෆිල්ම් එනවා මියුසිකල් ෂෝ තියෙනවා ඒ වගේ දේවල් එනවනේ මචං එතකොට මිනිස්සු කොරියාවේ ඉන්න අය බලාපොරොත්තු වෙන්නේ මචං මේ හැමදේම වෙසක් එකට දෙන දන්සල් වගේ නිකන් දෙයි කියලා. එහෙම වෙන්නේ නැහැනේ මචං. ඔය කරන කිසිම කෙනෙක්ගේ මචං මේ කොහොමවත් කහන අමාරුවට කරනව නෙමෙයි. ඇත්තටම එක මුදල් ලිපේීම අරමුණෙන් කරන්න පුළුවන්. මොකක් හරි එහෙම නැත්තම් අඩුමතරම අපි කියන්නේ ගියපු ගාන රිහා ගන්න අරමුණෙන් කරන්න පුළුවන්. සහ සමහර අය එක එක පැයත්ම වෙනුවෙන් කරන දේවල්. එතකොට අපේ කට්ටිය බාණ්ඩ වල ක්වොලිටි එක අනුව මචං ගණන් වෙනස් වෙන්නේ. දැන් පහුගිය ඔය මාසික විතර කලින් තිබුණු ෂෝ එකදී කිව්වේ අපේ කට්ටිය මතකද? හෙනම් මිල අධිකයි මේවට යන්න ඕනේ නැහැ මානම් 6 දීලා කියලා. ඒකේ අර අපි බලන්න මචං ඕනම බාණ්ඩේ ගුණාත්මක භාවයනේ ස්ක්‍රිප්ට් එකේ තියෙන මචං. හොඳ මේක බලන්න එපා. තේරෙනවද? අපි මචං ලංකාවේ DSI පොල්ගා බාණ්ඩ ලයිට් සවුන්ඩ්ස් ඔව් ඒ කියන්නේ බණ්ඩිය ලයිට්ස් දාලා සවුන්ඩ්ස් දාලා දානකොට ඒවට මිලක් අය මිලක් අය අනිවාර්යයි. ඔව්. ඒක තමයි මම කිව්වේ මෙයා කියන කිව්ව දෙපාරම ලංකාවේ මචං අපි අර පොල්ගහ බාට දෙක නැත්තර බුට්ට පොට තියෙන බාට දෙකක් දාන ගානයි ලංකාවේ Nike Adidas හරි බාට දෙකක් දාන කොටයි අතර වෙනස මොකක්ද? දෙකම බාට. ඒ දෙකම මේ ස්ලිපර්ස් නිකන්. හැබැයි මචං අරක රුපියල් 1000ක න අරක රුපියල් 3000 5000ක් වෙනවා. ඒ අර බ්‍රෑන්ඩ් එකක් මචං මොකක් හරි මාකට් කරන ක්වොලිටි ගන්නේ. ඒ වගේ. එතකොට ෂෝට් ලංකාවෙන් එන ආටිස්ට්ලත් එහෙමනේ. ඒගොල්ලොත් පොඩි ගානට එන්නේ නැහැනේ ඉතින්. නේද? මැදිරි ගිරිද කොහෙද උනේ මේ අර ලංකාවේ වලියක් ගින් ගහගත්තේ පොළොන්නරුවේද පොළොන්න කොහොම ඉන්ටර්නෙට් ඔය අහුවද ඒකේ එනකොට ඒකත් එක්ක අර පහුගිය ඊට පස්සේ වෙනම ඔය මීඩියා වල ගියපු කතාවල ගියා
ලංකාවේ ආටිස්ලා ගන්න ගණන් ඔය ඒ කියන්නේ ආටිස්ලා නම් කියන්න ඕනේ නැති. ලක්ෂ 15 20 14 12 10 ඔහොම යන්න කිව්වා. ඔයා හිතන්න ඒ ලංකාවේ රුපියල් වලින්. ඒතර කොරියාවේ වගේ වැඩසටහනකට කොරියාව වගේ ප්‍රෝග්‍රෑම් එකකට මියුසිකල් මේ මියුසික් මේ කොන්සර්ට් එකකට එන්න කීයක් ගයි ආටිස් කෙනෙක් ලංකාවේ. නිකන් නම් දරාපු ලංකාව කෙනෙක් අනිවාර්යෙන් ලක්ෂ 15න් එහා මචං. හොඳ ආටිස් කෙනෙක් නම් දරාපොයි කියන ලංකාවේ ඔහම නම් පිටරටකදී. ඉතින් එහෙම කරලා සුත් ආලා දෙන හින්දා තමාට ඊට වඩා අඩු වෙන්න පුළුවන්. මේ ඒත් නෑ මචං. ටිකට් දැම්මත් එයා ඩොලර් 3 නේ ගන්නේ මචං. සාමාන්‍ය දැන් අපි පහුගිය කාලේ කරපින් නැත්නම් හිතයිනේ ගම මේ අපි මොකක් හරින්දා කියලා. එහෙම ගන්නේ ඇත්තට අපිත් කරලා තියෙන හින්දා කියන්නේ. ඒකේ මචං බණ්ඩියා ටිකට් දැම්මත් එයාට සමහර අය ඉන්නවා අපි ගෑල් ළමයෙක් නම් ආටිස් මචං එන්නේ මේ ෆීමේල් මේ කවුරු හරි නම් එන්නේ එයාගේ අම්මා හරි හස්බන්ඩ් හරිත් එනවා මචං. එයාට ටිකට් දෙන්නත් ඕන. එයාගේ ගාන දෙන්නත් ඕන. එතකොට ශශිකා හැමෙනවා නම් එයාගේ හස්බන්ඩ් එනවනේ. ඒක කොස්ට් එක. එහෙම කොස්ට් එකක් දාලා ඊට පස්සේ තමයි බෑන්ඩ් එකක්ම ලංකාවෙන් එනවා. එයාලට එයා ටිකට් දාලා. ඒ බෑන්ඩ් එකේ ක්වොලිටි එක බෑන්ඩ් එක ලංකාවේ මචං එයාලා බ්‍රෑන්ඩ් කර එයාලගේ බෑන්ඩ් එක බ්‍රෑන්ඩ් කරන් ඉන්න විදිය. ඒ වගේම මචං එයාලගේ මාකට් එක වෙනස් නේ මචං. එහෙම කළා කොරියාවට ඇවිල්ලා. අර වා කිව්වා වගේ සවුන්ඩ් සිස්ටම් රෙන්ට් එකට අරගෙන ලයිට් ටික අරගෙන මචං ස්ටේජ් අරගෙන ඔක්කොම කරලා මානන්දයට දෙන්න පුළුවන්ද බා? අනික මචං ඒ ඉස්සර ගහපු මියුසිකල් ඒ කාලේට ගැලපෙන විදිහට ඒ කාලේ කරපුවා මානන්දයකට හරියනවා. වහිතන් දැන් කාලේ මේ දැන් මේ මෑත ඉතිහාසයේ කොරියා අවුරුද්දක් දෙකක් මේ ඇතුළත ගහපු මේ ගිය පැවිදි අන්තිම ෂෝ දක්වාම ගහපු මචං ඔක්කොම බෑන්ඩ් මචං ටිකක් ලංකාවේ එක ක්වොලිටි එකකට මචං මේන්ටේන් වුණා නේ බා මොනවා වුණත් ඒ කියන්නේ අපි ආසද නැද්ද කියනකොට ඒ ගායකයට ඒ බෑන්ඩ් එකට ඒක ස්ටෑන්ඩ් එකකට එනවා මචං කොරියාව දැන් අර අපි හිතන අපි හැමදේම අර කියන හිතන පතන කොරියාවට එනවා චුට්ට චුට්ට නේ බා යුරෝපේ විදියට ඒකත් එහෙමයි මේ අර මුල්කා සංසන් යූ එකත් බලපානව නේද ඉන්ෆ්ලේෂන් එක දැන් කොරියාවේ බඩු මිල වැඩි වෙලා තියෙන්නේ ටිකට් ප්‍රයිස් එකත් ඇරලා ඒවත් එක්ක ඉතින් අනිත් ඒවත් වැඩි වෙනවා ඉතින් ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ ලංකාවේ කරනවා නම් අඩුවට කරන් තිබ්බා ඉතින් මේක මෙහෙනි කරන්න මේ යනකොට මේ ස්ටේජ් වලට ගන්න ගන්න වැඩි ඔව් අනික බණ්ඩියා මේ ඔය කොරියාවේ මොන ෂෝ එකක් තිබ්බත් මගේ මියුසිකල් ෂෝ විශේෂයෙන් මියුසිකල් ෂෝ කියමුකෝ අපේ බලන්න යන කට්ටිය මචං ඔය සංවිධාන විහිළු ඇතුලේ වෙන සිද්ධිය දන්නේ නැහැනේ අපේ කට්ටිය සමහරිතනවත් දන්නේ නැහැනේ මේ මොකක් හරි ඇත්තට බෑන්ඩ් එකක් කියලා පිස්සුවම කියලා කියමු මචං කිසි වෙලාවක ලංකාවේ හිඟුරක් ගොඩ බැඳිරිගිර පැත්ත වගේ ගහන්න යන්න එපා පුතේ මොකද එන්න ආටිස්ලා එන්නේ අත් දෙක වනාගෙන බෑන්ඩ් වල කට්ටියත් එන්නේ ලංකාවේ අත් දෙක වනාගෙන ඉන්නේ ඔය බඩු මුට්ටු සිට මචං ඔතන තියෙන ගිටාර එකක් ගන්න පික් එකේ සිට මචං සියල්ල මචං කොරියාව රෙන් කරන්නේ එතකොට අපි මෙහෙම මොකක් හරි ගෙවන්න වෙනවා අපේ ඩ්‍රම් එකකට ගහලා මොකක් හරි කුඩු පට්ටම් කරා කියන්නේ සමහරව ඩ්‍රම් සෙට් එක වටිනාකම කෝටිය වෙන්න පුළුවන් කොරියාවේ මාරම මේ සංගීත මේ කියන්නේ මේ මියුසිකල් මේ ඉන්ඩස්ට්‍රි එක මචං මාර පුළුල්නේ මචං ලොකු වේදමක් කරලා දාලා තියෙනවා බෆර් සෙට් මේ සබ් සෙට් සබ් වූෆර් මේ සවුන්ඩ්ස් ක්වොලිටිම ඒවනේ බ්‍රෑන්ඩඩ් ඩේ ලොකු මේවා ඒ වගේ මචං නිකන් හරි මේ ඉදිකාට්ට ගහලා මහරනොත් එහෙම ගෙවන්න දෙන්න පුතේ අවුරුදු 5ක් හිටියත් ඒකත් මදි සමහරට එක බෆල් එකකට ගෙවන්න කොරියාවේ ඒ නිසා නොදැනුවත් හරි මියුසිකල් ෂෝ එකක් බලන්න ගිහලා කොරියාවේ මේක චාර්ර සින්දු වලට කියන්නේ නැහැ කියලා උන්ට ගහන්න ඕන කියලා කිසිම දෙයකට ගහන්න එපා හේතුව තමයි ඒ සියල්ලම කොරියාවෙන් අපේ ලංකාවේ කට්ටිය රෙන් කරනවා ගොඩක් ඒවා 99.99999ම රෙන් කරන ඒවා මොන හරි වුණොත් අපේ කරන සංවිධායක මණ්ඩලේ ඉන්න අයියා හරිය කරන කට්ටිය අපි අඳුනගත්තයි කියලා වැඩක් නැහැ එයාට chance දෙන්න බෑ මොකද හේතුව එයාලා හරි මල්ලි අවුලක් නැහැ කියවරක් නැහැ ඒ බාණ්ඩ අයිති එක්කනම තමයි කොරියන් එක්කනේ එයා අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා එහෙම වුණොත් සදා සොත්ති ඔක්කොම මචං ඔක තමයි කතාව ඒ නිසා මේ හරි පරිස්සමෙන් කරන්න ඕන දේවල් නේ මචං කොරියාවේ ඔව් එතකොට ඔහොම තමයි ඉතින් ඔය කතන්දරට කියන්නේ මේ ටිකේ ඔය ටික ගියා ඔය වගේ දේවල් පරිස්සමෙන් අනිවාර්යයෙන්ම කියන්න තියෙන දෙයක් තමයි මචං ෆොම් එකත් එක්ක දැන් කැම්පින් ගහනවා අපි ඔය කිව්වා වගේම ඒ කැම්පින් කතන්දරෙත් එක්ක එළියට ගියහම මචං ඔය පොඩක් කාලා බීලා ඇසිඩ් එක පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න වෙන්නේ අනිවාර්යෙන් ඒක කොහොමත් එදාට මේ දවස්වල විතරක් නෙවෙයි සදහට මේක ඒ විදිහට පොඩක් කොහොමද ප්‍රශ්න අරුයි අපි කට්ටිය ගිහින් වැඩිනේ බං එළිය අනම්මන වැඩත් එක්ක ඒක නිසා පොඩ්ඩක් ඕක පරිස්සමෙන් කරන්නේ පොඩ්ඩක් චීනෙන් පැත්තෙන් මේ පැත්තට පොඩි මේ අපල ටිකක් තියෙනවා අර හංසා මේ දුම කුඩු ඇවිල්ලා නිසා මිතේ පුංචි ඒක වැඩි ඉඳ එළියට යනකොට මාක්ස් එක දැම්මොත් හොඳයි ඒක අර මේ නප්පම් කියලා එන්නේ ගොඩක් මේ දවස්වල ඉන්නේ බං මේක ඇස්සයි ඒක තමයි සෙම වගේ දේවල් සෙම හැදෙන්නත් ඉඩ තියෙන ඒක තමයි
ඒ ටික තියෙනවා. එතකොට තව කොහමද විස්තර ටික තියෙන අලුත් අප්ඩේට් කියලා කොරියා මේ දවස් ටිකේ ලොකුවට උන්නේ නැහැ. ගින්න සීන් එකත් එක්කමනේ ගියේ නේද? ගින්න පැතිරුණා ඔව්. මේ ටික්ටොක් එකෙත් අපේ එහෙම මන්නන් මොකුත් අපේ ඌට හැවේ නෑ මේ දැක්කෙන කවුරුද වයිරල් කියලා. ඌට හැදිලාද මම. වැල්ල මාත්‍රකත් නැහැ මින්ද මචං. හැදිලා Facebook එක නම් මාතුකාද අර මල්ලි කෙනෙක් කොරියන් ගන්නන එක්කෙන අනන් දානෝෂයා වෙනවා කොරිනෝ තාල්ලද ඒ කොරියන් කිපේකද මම දැක්කා. ඒ වගේ දේවල් ඒ ඉන්න ඒක ගැන කතා කරලා තේරුමක් නෑ කතා කරලා තුම්මා කට්ටනවා උඹ. ඒ වගේ දේවල්. ඉතින් මේ ටිකේ මොකද කරේ මේ දැන් විවාහ වෙලා මොකද තත්ත්වය ඉස්සරහා මොනවා මේ plans? ටිකේ මට ටුවර් ටිකක් ගිහලා ලංකා පැත්තේ පොඩි රවුමක් දාලා ආවා. ගිහිල්ලා හෙට රවුමක් දාලා ඊට පස්සේ ඉක්මනට ආවා. ලංකාව හොඳයි මචං. ඉතින් සල්ලි තමයි ඕනේ ලංකාවට නම්. මෙහෙට වඩා විදම වගේ බල ලංකාවට ගිහම. එහෙම ගිහිල්ලා මෙහෙට වඩා ඔය කියන්නේ අපිට දැනෙනව නේද දැන් කියන්නේ දැන්වත් එහෙම මචං ලංකාවේ මචං මාරු විදිහට දැන් මචං ටූරිසම් ඉන්ඩස්ට්‍රි එක මචං මාරු විදිහට තියෙනවා කියලා මොකද මම සීගිරිය ගියා මචං උදේ 8 9 වෙනි සීගිරියේ ලංකාවේ කවුරුත් නෑ මචං. ගයිඩ්ලා ටිකයි ඒ මොකක් හරි ඒ ශේෂ්ත්‍ර දාන කට්ටිය අර මචං වෙන ඒක බලන්න ආපු කට්ටිය කවුරුත් නෑ. මොකද ඒ තරම්ම සුද්ධ විදිහට මචං. ලංකාවේ ඔෆ් සීසන් එකක් ඇත්තටම දැන් ගන්න මං හිතන්නේ දැන් දිගටම ඉන්නවා. හොඳ තත්ත්වයක් එක. කොරියන් අයත් පොඩ්ඩක් ප්‍රවණතාවයක් තියෙනවා නේද ලංකාවට යන්න වෙනකොට. මුල කේස් එක තමයි තියෙන්නේ මචං ඔය කතන්දරේ. යන්න ගියාම හැක් වෙනවනේ මචං පැය 8ක් 9ක් බජට් එයාලයින් එකක් තිබ්බනම් පොඩ්ඩක් ගානක් අඩු කරලා නේ. අනිවාර්යයෙන්ම තියන්න වෙන ටූරිසම් වලට විතරක් එහෙමනම්. ශ්‍රී ලංකන් බජට් නෙවෙයිනේ. ශ්‍රී ලංකන් එක්ස්පෙන්සිව්. ඔය ඒක කියදි මතක් කරන්න. ඔය වගේ දේවල් මත එම්බසිනේ මෙතන මැදිහත් වෙලා ප්‍රවර්ධන කටයුතුත් එක්ක කරන්න ඕනේ. ඒක මගේ ලුඩනත් එක්ක මතක් වුණේ. ඔය මේ මම දැක්ක Facebook එකේ ගියා අර මේ එම්බසියෙන් දාලා තිබුණා දැක්කද මේ නිවුස් වලට දාලා තිබුණා එම්බසියෙන් මේකක් මොකද්ද මේ නිවුස් එකක් දකුණු කොරියාවේ ඉන්න කට්ටියට මොකක් හරි අපහසුතාවයක් පත් වුණොත් මේ ගින්න සීන් එකත් එක්කලා අමතන්න කියලා එහෙම දාලා තිබුණා. නම්බර් ටිකක් එහෙම දාලා තිබුණා. ඊට පස්සේ ඒ ගැන පොඩි දැනුවත් කිරීමක් ගියා නිවුස් වල ලංකාවේ. දැන්ට ලංකාවේ කාටවත් කරදරයක් නැහැ ගිනි බැලීම් වලට ඒ වගේ දේවල් වලට යන්න එපා කියලා ගියා. ඒකට කමෙන්ට් එහෙම දාලා තිබ්බා අපේ කොල්ල බැලලා දාලා තිබ්බා අනේ උඹලා ආන්සර් කරන පොලුත් නෑ ගන්නවා කතා කරන්නේ නෑ කියනවා අර කන්නේ නෑ බ්ලා 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 කතන්දර ගොඩක්. ඔව්. ඒ මචං මන්න දෙපැත්තක ඉන්නේ ඈ. ඔයාලා හිතන්නේ මොකද්ද? මම ඇස් දෙකෙන් දැක්වි වලුත් එක්ක මං කියන්නේ ඒකයි. බණ්ඩේ හිතන්නේ මෙහෙමයි ඉතින්. ඔව්. ඕක ඔය බේ ඕකනං ඔය ගතානුගතික සාම්ප්‍රදායක දෙයක් තමයි කෝල් කරන්නේ අරකයි මේකයි මොකක් හරි තර්ජනයක් ආවට පස්සේ කෘතුරු කොරියාවේ අර මේක ගහපෙලෙත් ප්‍රශ්නයක් නෑ මොකද මෙහෙ කට්ටිය ලංකාවේ කට්ටිය මේ එම්බසිට කතා කරලා අහනවනේ මොකද පස්සේ මේක ප්‍රශ්නයක් වුණාද මේ කියලා ඒක බලක්වා ගන්න තමයි ඒගොල්ලොත් දැනුවත් කරන්න මේ කෝල් කරන්න කියලා දාලා තියෙනවා. ඔක කොරියාවේ නම් කිසි බයෙන් දෙයක් නැහැ මේ ලංකාවටත් වඩා ආරක්ෂිතව ඉන්න පුළුවන්. එම්බසි එක යුතුයකමක් නේ ඒක ඒගොල්ලන්ගේ වගකීම මිසක් ඉතින් ඒක ඔය ඒක තමයි එතන ඇත්තට යාලා වගකීමක් තියෙනවා අපරට නියෝජනය කරන කට්ටිය එම්බසි වුණාම එතන වගකීමක් තියෙනවා තිබ්බට එම්බසි ඒගොල්ලන්ගේ වෙන කාර්යයක් ඉතින් අපිට සැසීමට පත් වෙන්න බෑ සෑයීම එම්බසියෙන් අපි රිකවර් කරනට වඩා ඒ වගේ අවස්ථාවකදී මචං මේ කොරියානු රජෙන් දෙන මේ කවර් කරන එක අපිට වටිනවා මං කියන්නේ ඒක සේෆ්ටි කොහොමද ඒ රිකවර් කරන විදිය උදාහරණයක් කොහොමද එම්බසිකට ඒ දේවල් කරන්න බෑනේ ගන්න බෑ එම්බසිට කරන්න බෑ එම්බසිට පුළුවන් කොරියා රජයට කියලා ඒ හරහා දෙයක් කරවල් කරගන්න විතරයි. එයාට කිසි දෙයක් බෑ. ඒක එකක්. ඊළඟ මම කිව්වේ ඒක අර එයාට දාලා තිබ්බ බැලලා තිබ්බනේ කට්ටිය මචං කෝල් කරන්න රකන්න එකයි කියලා. මම ඒකයි කිව්වේ. දැන් මම දැක්ක මේ ළඟදිත් වීඩියෝ එකක් ගියාවා දැක්කත් දැන් නැහැ කවුරු කෙනෙක් එම්බසි එකට ගිහිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් කරලා දාලා තිබුණා. එයා කියනවා මේ වීඩියෝ එකේ මම ඇහුවා මට ඔක්කොම නෑ මම දැකපු එක සම කමෙන්ට් එක බැලුවා. මේ ඒක දාලා තිබුණා දැක්කත් දැන් මේක. එයා කියලා මම මෙතෙන් ආව මේ අපොයින්ට්මන්ට් එකක් දාන්න ඉන්න එකනේ එහෙම කොහොමද මම මේ දුර ඉඳන් ආවේ කියලා කියනවා. දැන් මේ වගේ දෙයකදී ඉතින් අපිත් බනින අපිත් මොකක් හරි අපිටත් උනා අපිත් බනින ඔය වගේ ලාභය කියලා. හැබැයි ඉතින් හරිනේ මචං. මං කියන්නේ ඒකේ හරි වැරද්ද කායිද කියලා දන්නේ නැහැ. ඒ කියන දේ අනුව අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන අපි දාලා යන්න ඕනේ මචං. අපි දැන් ඉමිග්‍රේෂන් එකට යනවා නම් කොරියාවේ අපොයින්ට්මන්ට් එකක් දාලා යන්න ඕන. දාලා ගියාට පස්සේ මචං ඒක දාලා ගියාට පස්සේ හරි එතන මොකක් හරි අවුලක් නම් ඒක වෙන ප්‍රශ්නයක්. අපොයින්ට්මන්ට් එක නැති හින්දා මාව රිජෙක්ට් කරලා එළියට එව්වා. ඒක මගේ වරදක් නේ මචං. මේ ඉමිග්‍රේෂන් එක වල නෙමෙයි මේ වගේ එකක් නොතනත්. ඒක මං දැක්කා. ඒ ඔය එම්බසි පැත්තේ එකදී මම දැක්ක එකක් තමයි ඊළඟ එක ඔය ෆෝන් ආන්සර් කරන්නේ නැහැ සහ මොකක් හරි කතා කරාම ඉක්මනට තියෙනවා හරි එහෙම නැත්තම් ඒක අවශ්‍ය පිළිතුර ලැබෙන්නේ නැහැ වගේ දේවල් වෙන්නේ නැති මම මචං එම්බසියේ ඉද්දිම දවසක් ඔයාගෙම කෝල් එකක් ආවා මචං ලංකාව කෙනෙක්ගෙන් මම ඊට කලින් මේක කියලාත් ඇති මේ ආපු ගමන් එතනින් කවුරු හරි මිස් කෙනෙක් එතන ආස මං ඉස්සරහම ඉන්න ගමන්
එනකම් ආන්සර් කරලා ඇහුවේ මිස් මට කතා කරන්න පුළුවන් දැහුවා කාටද මේ එම්බසිට. ඉතින් ඔය ඇයි එම්බසිට කතා කරන්නේ මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවා. ඊට පස්සේ මම හරියාගේ ඩොකියුමන්ට් කතාවක් කියනවා. අඩු මචං විනාඩි මම දැනුවත් විනාඩි 15කට වගේ ආසන ප්‍රමාණයක් හිටියා කෝල් එකේ. ඒ කියන්නේ මචං එයා එකම කතාව කියන අරයත් මචං මේ කියන්නේ අපිට පේනවා එයා කතා කරද්දී යාලා අපිට පේන්නේ කියලා. අපිට පේනවා එයා කතා කරන එයා ඔළුව මත තියන අයියෝ මේ ළමයා. ඒ කියන්නේ එහෙම නෙමෙයි. එයාගේ ප්‍රශ්නේ මචං කෙටියෙන් ඇහුවා. ප්‍රශ්නේ කිව්වා උත්තර ලැබුණා. ඒක ඉවරයි. එහෙම නෙමෙයි. එයාට මේ ප්‍රශ්නෙට මචං ප්‍රශ්නේ එයා නම් ආච්චිගේ 100ගේ දේවල් පවා කියන මට්ටමට මම මේ උදාහරණයක් කියන්නේ. එහෙම එනෝනේ මචං. එතකොට මචං ඒකත් අපහසුතාවයක් එම්බසි කරේ. එතකොට එහෙම කෝල් එකක් විනාඩි 10ක් 15ක් තිබ්බොත් එහෙම ඒ වෙලාවට තව කෙනෙක් try කරනෝනේ. දැන් මම අදාළ ආයතනවල බිසි වෙනවා. මගේ කෝල් එක එතෙන්ට ගන්න බැරුණට මම වගේ තව 30000 මේ කොරියා කෝල් ගන්න බලන් ඉන්නවා ඇතිනේ මචං. 30000ක් ඉන්නවනේ කොරියාවේ. කවුරු තව කෙනෙක් ගන්නවනේ. එහෙම එකක් අනෙක් එතන ඉන්නේ කෙනෙක් හෝ දෙන්නෙක් එයාට තියෙන අපහසුතාවල් තියෙන්න පුළුවන්. මේ හොඳයි කියලා නෙමෙයි. එම්බසි පැත්තෙන් අපිට විය යුතු ගොඩාක් දේවල් අත්පසු වෙනවා. ඒ වෙන ගමන් මං කියන අපි අර තේරුම් ගන්න ඕන දේවල් ටිකුත් තියෙනවා. මේ අනික එම්බසියට ගන්න ඕනේ අවශ්‍ය කාර්යයකට ඉස්සරහ ගන්න. නේද? එම්බසියට ගන්න ඕනේ කියලා එකක් නැහැනේ. එම්බසියට නොගෙන අපිට කරගන්න පුළුවන් දේවල් තියෙනවා. එහෙම දේවල් තියෙනවා. යන්න කලින් ඇරලා තියෙනවද කියලා බලන්න පුළුවන්. Google එකේ සර්ච් කරත් සමහරලාට පෙන්නනවා. මේ මට මේක આવොත් මේක කරගන්න පුළුවන්ද නැත එකපාරට එම්බසිට ගිහිල්ලා හරියන්නේ නැහැ නේද? බස් කිව්ව කාරි මට වෙච්ච දේ මම ඔය දැන් කිව්වේ සිද්ධියක් වුණා. ඒ වෙච්ච දවසේම මට මචං ගානක් නැහැ. මම මචං සෙනසුරාදා උදේ 9 වෙද්දි මචං එම්බසි ළඟ අම්මල සිටි. මචං සෙනසුරාදා එකට හරි දෙකට හරි හරින්නේ. දෙකට එතන බෝඩ් එකක් ගහලා තියෙනවා. දැක්කේ ඉතින් මම ඒකට එම්බසි බලවටත් ගියාම මගේ කල් තියාලා දාත් දැකගෙන. ඔව් ඒක තමයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. කොරියාවේ සතිය දවසක යාලා නිවාඩුවක් ගත්තත් කමක් නැහැ. මොකද කොරියාවේ කම්කරුවෙකුට නිදහස තියෙන සෙන්සුරාදා දින නිසා එදාට ඉන්නවද නැද්ද කියන එක අතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන. ඒක වෙනම කතාවක්. නමුත් යාලා පෙර දැනුවත් කිරීමක් විතර බෝඩ් එකක් ගහලා සම්ප්‍රදායක් විතර අරන් යන ක්‍රමයක්. මගේ නොදැනුවත් භාවය මත ඒක. මම ඉතින් මම දවල් එක දෙක වෙනකන් ඉරිදා නැහැ සෙන්සුරාදා ඉන්නවනේ. සෙන්සුරාදා දෙකෙන් පස්සේ ඉරිදා නැද්ද කියලා මට ගානක් නැහැ. සෙන්සුරාදා මචං දෙකෙන් පස්සේ හෝ එකෙන් පස්සේ තමයි ඉන්නේ. 6 වෙනකම් හරි 5 වෙනකම් හරි දෙනවා සර්විස් එක. ඒතර ප්‍රශ්නයක් නැහැ. මං කිව්ව එක මගේ අවුලක්. ඉතින් ඒ වගේ. ඉතින් ඒ නිසා මචං එහෙම එකක් තියෙනවා. එම්බසියෙන් මචං විය යුතු දේවල් සහ හොයලා බලලා කරන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා. නමුත් වෙන්නේ නැහැ. ඒ වලට වෙන දේ ඇතුලේ මචං තියෙන එක ඇතුලේත් අපහසුතාවෙන් ටිකුත් තියෙනවා. අපි ඒවා තේරුම් ගන්නත් ඕන. අපිට වෙන දේවලුත් තියෙනවා. ඉතින් නොවෙන්නේ නැත්තිම නැහැනේ. වෙන දේවලුත් තියෙන හැම දෙයක්ම අර දෙපැත්තක් තියෙන නිසා. අපේ උන් පව් ඉතින් කොල්ල මොනවා කරත් ඉතින් අන්තිමට ඇලෙන්න බෑනේ ඒ නිසා. මේ අනික සෑහෙන පිරිසක් යනවා එම්බසියට. හොඳේ මාරම සෙනගක් ඉන්නේ. මම සෙන්සුරාදා ගියා පාස්පෝර්ට් එක ගන්න. සෙන්සුරාදා මම දැකලා තියෙනවා. ඔව්. සෑහෙන 50 100ක් 200ක් විතර නම් එනවා අනිවාර්යෙන්. සෑහෙන විතර එනවා අපිට හිතුවර එනවා. දැන් තව දෙයක්. දැන් පාස්පෝර්ට් හදද්දිම ඉස්සර මචං තැපල් කරන එක තිබ්බනේ. ඒකද හවුසි කරලා නේද? දැන් මට අපි හවුසි කරලා මම කොහොමද ගිහිල්ලා ගත්තේ. මාත් මේ ළඟදි ගියේ මේ මාසේ. ඔයා ඉතින් අපිට කෝල් කරලා කිව්වා වගේ පාස්පෝර්ට් එක අවදාහන්න කියලා මතකද? එදා මං කිව්වා ඔක්කොම වරුනේ එදා. එතකොට ඊට පස්සේ මම ගියා. ඊට පස්සේ පාස්පෝර්ට් එක ඇවිල්ලා තිබුණා. මට කෝල් එකක් ආවා. ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ කෝල් එක ආවා. ඔව් ඒක මම කිව්වා අපි මොකක් හරි ඩොකියුමන්ට් වැඩක් තියෙනවා. මං හිතන්නේ ඒක අපි තැපල් කරලා යවන්න ඕනලු. ඒකට හේතුව ඒ දන්න දෙක හරි. අපි අය බන්නවා අපි දුර ඉඳන් ඉන්නේ. අපිට තැපල් කරලා යවන්න එපා. බැයිදු අපි ගිහින් දෙන්න ඕනේ කියලා. ඒකට හේතුව හරිම තමයි. එම්බසියෙන් නමින් පෙනී සිටලා මත වෙන පාස්පෝර්ට් එක ඉස්සර බාර දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇප්ලයි කරන්න පුළුවන් තැපැලෙන් දැන් ඇප්ලයි කරන්න බෑ. ඇප්ලයි කරන්න බෑ. ගන්න පුළුවන් තැපැලෙන් ඇප්ලයි කරන්න. අපි අර පම්මුම් කරන්න ඕන හේතුව ගිහිල්ලා කරන්න ඕන හේතුව ඔයා වෙනුවෙන් මං ඉදිරියට වුණා වගේ කීයක් හරි අර. ඔන්න කර බලක් කර තමයි කරද ඔය වගේ දෙතුන් වතාවක් වෙලා තියලා මං හිතන්නේ. ඒව හරි දින්නේ. ඒක අර දුර ඉඳන් එන කට්ටියට අපහසුතාවයක් වගේම ඉතින් ඒ වගේ මාෆියා වලට ඉතින් එක්තරා වැටක් ඉතින් ඒක. කොහොමද කතන්දරේ ඉතින් ඒ නිසා ඔය වගේ දේවලුත් තියෙනවා. ඒ නිසා මේ අනවශ්‍ය අනවබෝධයට නොයා පාඩුවේ තින්නේ අපි යන් ඉතින් මිසර මේ ගින්න ASCII සීතලේ වැඩේ යමු ඉතින් සීතල දැන් මේ හෙට අනිද්දා තමයි සීතල නේ. ඊට පස්සේ ඉවරයි. ඊට පස්සේ රස්නේ පටන් ගන්නවා නේ. අමර කොල්ලෝ කිට දැන් රස්නේ තිබිලා එකපාරට අද ඊයේ අදයි පොඩ්ඩක් සීතල වුණා. අද අපිට මේ සීතල පටන් තවත් සීතලයි. අද ගොඩක් සීතල අපිට සීතලයි. හෙට වෙද්දි තවත් සීතල අද දින ගියාම හිතන්නේ මයිනස්. හෙට අනිද්දා වෙනකොට හරිය. ඒ වගේ සීතල. ඒ වගේ වුණා. එහෙමයි කතාව. ඉතින් ඔය තව මාතෘකා ටික අපි තව විස්තර ටිකකුත් අරගෙන තවලුත් අලුත් අදහස් ටිකකුත් තියෙනවා වැඩ ටිකකුත් තියෙනවා අපි ඒ ටිකත් අරගෙන
මිසරේ ඔව් අද මේ හදිස්සියාවේ අපි මුකුත් බලාගත්තෙත් නැහැ මේ විශේෂ දෙයකුත් අද කතා කරේ නැහැ ඔයනේ පොඩි අරත් එක කොරියාවේ ලොකු වල් දේවල් නෑ ටිකක් කොරියා ඇත්තට අපේ අය හොඳයි ගොඩක් ඉතාම හොඳයි අපේ කට්ටිය. ඔව්. අපේ අය ඉතින් ආයෙ හොඳයි බරක් නෙමෙයි. විසුවල් අවුරුද්දට කලින් අවුරුදු තොරතුරු රැගෙන එමු එකක් අවුරුදු එපිසෝඩ් එක. නෙමු ආවා නොආවා අනිවාර්ය අවුරුදු 20 ටිකට යන්න නිකන් හිතේ කාන්සිය සංකාව දුරු කරගෙන ගන්නේද ඔව් ඉලා ඔක්කොලම තාරකයකට සහභාගී වෙලා නේ ඔව් බිත්තර අල්ලලා ඔය මොන තරමක් කරලා ඔය කාලා බීලා අපේකේ බිත්තර අල්ලන එක නෑ බෑ මොකද අතෑරුවොත් ග්‍රවුන්ඩ් එක ඉවරයි ඒක නිසා ඒක අයින් කරලා තියෙන්නේ බැලුම් අල්ලීමක් තියෙනවා හැබැයි බැලුම් මේ පොඩ හොයලා බලනකොට කොරියාවේ වගේ ෆනි ක්‍රීඩා ටිකක් බලලා ලංකාවේ වල දැම්මොත් හොඳයි නේද ටිකක්. ඒ කියන්නේ ලංකා අවුරුදු වලට කොරියාවෙත් ඔය එක එක ෆනි කොරියාවේ ගොඩක් ඒවා තියෙනවා අපි දන්නේ සෑහෙන්න තියෙනවා වෙනස් දිනුවා ඩ්‍රාමා වල එහෙම තියෙනවා. කොපි කරලා හොඳයි අපේ අවුරුදු වලට. මොකක් හරි ඉතින් හොයාගන්න. ඔව් දැන් අපේ අවුරුදුසේ අලුත් එකක් තියෙනවා මම දන්නේ වෙන තැන්වල තියෙනවද කියලා වලලු දැමීම කියලා. වල්ලු දැමීම සාමාන්‍ය දැන් ඒක අවුරුදු සේ ඇති හරිය කරි මං කියන්නේ වල්ලු දැමීම අපි ඔය මචං කොහරි ෆෙස්ටිවල් ගියාම කොරියාවේ උනත් තියෙනවා බලන්න බොහෝ දෙකට දාන එක කොමියුනිටි හරි මොකක්ද දාන එක මං කිය ඒ වගේ අපි බෝතලයට දාන්නේ ඒ දාන බෝතලයට හම්බ වෙනවා ආයක තියෙනවා ලංකා අවුරුදුසක තිබ්බා අප්පෙත් තිබ්බ තියෙනවා මං දැක්කා ලංකා තිබ්බ තියෙනවා ඒ බෝතල අදින් එක නම්වත් වෙනවා ආනේ නෑ සෝරි අවුරුදු සෙන්නේ කාර්යවල එක්ක හරි මොකක් හරි මචං මං දැක්කා තියෙන්නේ ලංකා තියෙනවා ඔව් අවුරුද්දට තිබිලා නෑ මම දැකලා නෑ දැන් අපේ එකේ තියෙනවා එහෙනම් ඒකට ඕන්න හොඳ බෝතල් තියෙන්නේ බ්ලැක් ලේබල් රෙඩ් ලේබල් දැම්ම ගත්තා හැබැයි දැන් පොඩි ගාණක් අය කරනවා මොකද වලලු සල්ලි දීලා තමයි ගන්න ඕන අන්න හරි දැක්කද පොඩි ගාණකට යන හතරක් දෙන්න නෑ මතන්න නැත ඔගේ ඔන්න බිස්නස් එක බිස්නස් නේ ඔයා නැත්නම් මොකද ඔහම නිකන් වලලු දාලා දාපු ගමන් ඉවරයි බෑ අවුරුදු ඉස්සර පින් කර නෑ නේ බං කවුරුත් දාලා යන්න දැන් කොරියාවේ යන තැන හැමතැනම තියෙන්නේ මේ රොකට් මොනවාද තුවක්කුව රොකට් එකෙන් මෙහෙම ගහන්නේ ඔක්කොම සල්ලි ගන්නවනේ වැඩි එපා ඔය පන්දස්සේ මචං තියෙන්නේ අර මේවා මේ කැරකි කැරකි කරන ටෙඩි බියාලා පැටවුම ගන්න එක මචං චොනන් දෙක තුන දාලා ගන්නේ ඔය ඒවටත් සල්ලි දාන්න මචං කඩෙන් ගන්නත් යන්නේ නැහැ චොනන් දෙකක් අපි මචං මානදයක් විතර දෙනවා ඒක හොඳ ඒත් ගන්න බෑ දෙනවනේ ඒක සල්ලි වලටත් වඩා ඒ විනෝදය තමයි කරන්නේ සල්ලි නෙමෙයි හිතන්නේ මෙහෙ ගේම් ගහන ගේම් එක මහන්සියලා උ ගේමක් ගහලා ගන්න එක තමයි ගේම් එක රයිට් චූටි චූටි මුච්චර කරත් ඇල්ලෙන්නේ නැහැ කියන්නකො අතෑරෙනවමනේ අතෑරෙනවා හෝ මෙයක් ඉතින් වෙනස් වෙන කොරියාව වෙනස් විදිහට හිතලා අලුත් විදිහට හිතලා ලස්සනට ඉමුනේ හිතලා ඔව් කිම්චි පොට් ටෝක්ස් එකත් ඔන්න 15 වෙනි එපිසෝඩ් එකටත් ආව නේද ඉවරයි තාමත් දෙයියනේ සබ්ස්ක්‍රයිබ්ස් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඔය තමයි ඉතින් හැම තම කියන්න තියෙන්නේ බලන්න ඔව් ගිය පාර වීඩියෝ එච්චර හොඳ ප්‍රතිචාර තිබුණේ නැහැ කමන්නේ අපි සැලෙන්නේ නැහැ නේ මෙච්චර කල් හොඳට තිබුණා අපි ලබන කමෙන්ට් එක කියමු වීඩියෝ ඉල්ලලා තියෙනවා ඈ සෑහන කමෙන්ට් එනවා ඔයාටත් මම ඒවා මැසේජ් දාලා කියන අයියේ පොඩ්කාස්ට් එක නියමයි කරගෙන යන්න දිගටම ඔයගොල්ලන්ගේ වැඩේ මරු මේ අපි ලබන සතියේ දිහාට අපි කමෙන්ට් එක නම් එක්ක කියමු යාළුවා. එයාලට පොඩි ක්‍රෙඩිට් යන්නේ. ක්‍රෙඩිට් එකක් කියන්නේ එයාලට පොඩ්ඩක් අනිවාර්යෙන්. එහෙනම් මේ වීඩියෝ එක බලලා ඔන්න බලන එක්කෙනා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ලයික් එකකුත් දාන්න වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරන්න නේ අපි හැමදාම අන්තිමට කියන්නේ ඊළඟ පාරවත් මුලින් පොඩ්ඩක් මතක් කරලා කියන්න ඕනේ. කියන්න ඕනේ නැත්නම් මුලින්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ඔව් එච්චරයි. එහෙනම් අපි ගිහිල්ලෙමු නේ අද පොඩි කෙටි එකකින් ආපහු එහෙනම් ලබන සතියේ හම්බෙමු. ජයවා.